මේ තමයි මං ගෙන පළවෙනි ඩෙව්ලොග් එක. ඉතින් මම මේක රෙකෝඩ් කරන්නේ නම් ගිහිල්ලා ඇවිල්ලා රෑ. අපි හිතුවා ඔක්තෝබර් 1 වෙනිදා බුක් ෆෙයා යන්න. ඉතින් අපේ හලාවතින් උදේ 6 කාලට වගේ කෝච්චියෙන් පිටත් වුණා. කොහොම හරි අපි ඒ BMS එකට එද්දී උදේ 10 වගේ වෙලා තිබ්බා. උදේම යනකොට නම් ලොකු සෙනගක් හිටියේ නැහැ. එන්ට්‍රන්ස් එකෙන් අපි 4 දෙනෙක් ගිය හින්දා ටිකට්ස් 4ක් ගත්තා. ඉතින් මෙන්න මේ තැන්වල ඔයාලට ෆොටෝස් එහෙම ගන්න පුළුවන්. අපි එකටම මැප් එක ගන්න ගියා. ඉතින් ඊට පස්සේ අපේ මැප් එකට අනුව අපිට යන්න ඕන තැන් වලට ගියා. මේ සැරේ නම් මම ස්කූල් අයිටම්ස් වගේ තමයි ගන්න ආවේ අපේ නංගිට ඕන වෙන හින්දා. ගුරුවත් පොත් ඒ වගේ මමතර කියවීම් පොත් පේපර් ලියන කොළ බණ්ඩල ඉතින් මේ දේවල් එහෙම ගන්න මට කේ ශාලාවට තමයි යන්න උවමනා වෙලා තිබ්බේ. ඒ අතර තවත් මට මොහච් රාජ් මඩවලයන්ගේ නවල්ස් කීපයක් ගන්න ඕන වෙලා තිබ්බා. ඒවත් මම මේ අතරම බැලුවා. ඉතින් මම හෝල්ස් වලට ගිහිල්ලා මේ පේපර් ලියන කොළවල ප්‍රයිස් එක චෙක් කරා. කොහොම හරි සමහර තැන්වල එක එක ගණන් මට අඩුම ප්‍රයිස් එක සෙට් වුණේ රිචඩ් එකේ. ඉතින් ඒ ලෙවල්ස් කරන අංගල මල්ලට මේක ගොඩක් වැදගත්. මොකද අපි සැරින් සැරේට මේ පේපර් ලියන ඕන වෙදි කොළ බණ්ඩල් ගන්නවා. අපිට ඇත්තටම කිව්වොත් මට ඒ කාලේ කොළ බණ්ඩල් 10කට වඩා ගියා. ඉතින් මම මේ සැරේ අපේ නංගිට ගද්දී බණ්ඩල් 10ක්ම එකපාර බුක් ෆෙයා එකකින් ගත්තා. ඔයාලට ගණන් අඩුවෙන් මෙතනින් ගන්න පුළුවන්. ඒවගේම රූපවාහිනී සංස්ථාව ඩබිං එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් විදිහට ඩබිං ඉවෙන්ට් එකක් සංවිධානය කරලා තිබ්බා. ඉතින් මා යාළුවයි මෙතෙන්ට යන්න අමතක කළේ නැහැ. ඊට පස්සේ අපි ගියා කේ ශාලාව පැත්තට හොයාගෙන. මොකද ගුරුවත් පොත් එහෙම ගන්න තියෙනවා එන්නේ පැත්තේ. අහමෙන් වගේ අපේ යාළුවෝ වගේකුත් අපිට හම්බුණා. කේ ශාලාවට අපි යනකොට සන්නස්ගල සර් එහෙමත් හිටියා. ඒ වගේම සෙනග ටිකක් වැඩි. අපි යද්දී ගුරුවත් පොත් අමතර කියවී පොත් එහෙම ගන්න තමයි මම කේ ශාලාවට ආවේ. කොහොම හරි විෂන් ගොඩක ගුරුවත් පොත් ඒ වගේම අමතර කියවී පොත් ඔයාලට ගන්න පුළුවන් මෙතනින්. හැබැයි මට නම් මම හොයාගෙන ගිහපු විෂයේ ඒවා ඉවරයි කියලා තමයි කිව්වේ. ඊට පස්සේ ඉතින් අපි දවල්ට කාලා ඉවර වෙලා ආපහු ඇවිදින්න පටන් ගත්තා. ලන්ච් එකත් අරන් අපි ආපහු කේ ශාලාවට ගියා. මොකද මගේ යාළුවා කිව්වා මොහච් රාජ් මඩවලයන් ඇවිත් ඉන්නවා කියලා ඒ පැත්තට. ඉතින් අපි ගිහිල්ලා මෙතනින් පොත් වගේක් තෝරගෙන
ඒ වගේම සර්ත් එක්කත් කතා කරලා ෆොටෝස් වගේකුත් අරගෙන ආපහු ඉතින් පේනවා නේද පෝලිමකුත් ඉතින් එතකොට තිබ්බා සර්ව හම්බෙන්න. හැබැයි අපිට නම් පුළුවන් වුණා අපේ යාළුවෙක් ඉස්සරහා හිටිය හින්දා අපි ඉක්මනට ගිහිල්ලා හම්බෙලා කතා කරලා ආවා. උදේ වරුව වගේ නෙවෙයි ටිකක් දවල් ඒ වගේම හවස් වරුව වගේ වෙද්දී සෙනගත් හොඳටම ටිකක් මේ පැත්තේ වැඩි වුණා. ඉතින් අපි අපිට අවශ්‍ය දේවල් අරගෙන එළියට ආවා. ඉතින් අද චූටි ව්ලොග් එකක් තමයි ඔයාලට ගෙනාවේ. ඉතින් ඊළඟ දවසේ ආපහු ස්ටඩි ව්ලොග් එකක් ඔයාලට අරගෙන එන්නම්.